ප්‍රේමකීර්තිද අල්ලිස් නම් ඒ සොඳුරු මිනිසා කලාකරුවා, සාහිත්‍යවේදියා, පදරචකයා, නිවේදකයා, පූරකයා, හඬකැවීම් ශිල්පියා, ආදරණීය හිතවතා නැති වී අදට වසර 37ක් ගෙවී ඇත. ප්‍රේම් අයියා ගැන ලියනවා නම් පොත් ගානක්ද, කතා කරනවා නම් මාස ගානක්ද එය සිදු කළ හැකියි. මේ ප්‍රේම් අයියා ගැන මතකයේ රැඳුණු සිද්ධීන් දෙකක්. 1982 ආරම්භ වූ රූපවාහිනියේ ආපනශාලාව හෙවත් කැන්ටිම කළේ කළු මුදලාලිය. මේ මුදලාලිගෙන් වේලක් නොකාපු කලාකරුවෙක් නොමැති තරම්. 80 ගණන්වල රූපවාහිනිය සවස් යාමේ බොහොම පාළුය. ඒ සේවක සංඛ්‍යාව ඉතාම අඩු වූ බැවිනි. සවස් කාලයේ වන විට 7-8 දෙනෙක්ම කැන්ටිමට එන්නේ වඩයක්, රෝස් පාන් එකක් කාලා ප්ලේන් ටියක් ගහන්නටය. මේ කැන්ටිම සවස් යාමේ බදුගත් පිරිසක්ද සිටියේය. ටයිටස් තොටවත්ත, සොලමන් ෆොන්සේකා, බන්දුල විතානගේ, යූ ආරි විමල්, ඇල්බර්ට් පෙරේරා ඉන් ප්‍රමුඛව ගත් කලාකරුවන්ය. ගුවන් විදුලියේ සිට මේ වේලාවට නිතරින්ම එන සගයා ප්‍රේමකීර්ති අල්විස්ය. මේ ඕපාදූප ගොන්නට ලූෂන් බුලත්සිංහල, ජනක මල්ලිකාරච්චි, අබේවර්ධන බාලසූරියලාද එකතු වෙන අවස්ථා එමටය. කොටින්ම ඒ මොහොත ඉතාමත් රසවත්ය. රස සාගරයක්ය, විනෝද සමයක්ය. බඩවල් අල්ලන් කැන්ටිම දෙවනත් වෙන්න සිනාසෙන්න තියෙන හොඳම අවස්ථාවය. මේක දෙගුණ තෙගුණ වෙන්නේ හදිසිය හෝ වැඩසටහනක් පටිගත කිරීමට එන ඇනස්ලි, බර්ටි, සැමුවෙල්ලාද කැන්ටිමට ආවොත්ය. ඒ සතුට විනෝදය කිසිදා සල්ලි දීලාවත් ගන්න බැරිය. මේ කළු මුදලාලිගේ කැන්ටිම වසර 20කට කිට්ටු වෙන්න පැවතෙනි. උදේ 6 සිට රාත්‍රී 10 දක්වා මොනවා හරි කන්න දේවල් තිබුණේය. කිසි දවසක කිසිවෙකු බඩගින්නේ තිබ්බේ නැත. දිනක් ප්‍රේම් අයියා සවස කැන්ටිමට ආවේය. මුදලාලි, මොනවයි කන්න තියෙන්නේ? අනේ මහත්තයෝ, අද නම් සොරිම තමයි, බඩු මුකුත්ම නැහනේ. අර මොනවයි? ප්‍රේම් විමසීය. ඒවාට නමක් නෑනේ මහත්තයෝ. මුකුත්ම නැත්තම් ඒ ගුලියක් හරි දෙනවාකෝ, අඩු සීනි ප්ලේන්ටියක් එක්ක. ඕකට අද ඉඳලා නම දානවා බැරිම තැන කියලා. ඒ මොකෝ ප්‍රේම් මහත්තයෝ? එනේ උන්ට කන්න දෙන්න මුකුත්ම නැති වෙලාවට ඕක විකුණනවා. ඔහොම ඔය ගුලියට බැරිම තැන කියලා නම හැදී කාලයක් පුරාවට හොඳට විකුණුනේය. 1986 අප්‍රේල් 20 කියන්නේ එවකට ලාංකීය ඉතිහාසයේ වැඩිම පිරිසක් එකම දින එකට මිය ගිය දවසයි. ඒ කන්තලේ වේල්ල මහා පාන්දර කැඩී ගොස් නිදා සිටි අහිංසක ගම්මු 144 දෙනෙකු පණපිටින්ම වැළලී ගිය ඛේදනීය අවස්ථාවය. එය පටිගත කිරීමට මා සමග කැමරා ශිල්පී කමල් කරුණාරත්නත්, පටිගත කිරීමේ ශිල්පී විකුම් හෙට්ටිආරච්චිත් රියදුරු රංජිත් ධර්මසිරිගේ වාහනයෙන් කන්තලේ බලා පිටත් වුණා. මුළු කන්තලේම මළගයක්. මිනිසුන් පමණක් නොව සතුන් සිව්පවුන් දහස් ගණනින්ද ගෙවල් දොරවල්ද ජල රකුසාට බිලිවී ගොස් තිබුණා. අප කොළඹට ආපසු මේ පිළිබඳව වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට මාහට බාර විය. කඩිනමින් පිටපත ලියූ මා එය හඬ කැවීමට තෝරාගත්තේ ප්‍රේමකීර්ති අල්විස්ය. මේ වැඩසටහනට නමක්ද ලබා දෙන ලෙස ප්‍රේම් අයියාට බාර දුන්නද අහන වෙලාවේ කියන්නේ හරි බන් දෙන්නම් කියලාය. කොහොම හරි වැඩසටහන හඬ කවන මොහොතේවත් එය ඉටු නොවිනි. දර්ශනවලට අනුව පිටපත ඉතා මధుර ලෙස හැඟීම්බරව හඬ කෙවිනි. පිටපතේ නැති දේවල් ක්ෂණිකව පවසා වැඩසටහන අලංකාර කළේය. ඒ ප්‍රේමකීර්තිගේ දක්ෂතාවයයි. වැඩසටහන විනාඩි 20කි. සියල්ල දැන් අවසන්ය. ප්‍රේම් අයියා, මේක අද රැට ටෙලිකාස්ට් වෙනවා. දමක් දෙන්නකෝ. හරි බං හරි. යමන් කැන්ටිමට ඔක්කොටම ඉස්සෙල්ලා ප්ලේන් ටිකක් ගහමු.
අයියේ නමක් දෙන්නකෝ ඉක්මනට ප්ලේන්ටිය ගහන ගමන් මම ඇවිටිලි කළමේ. ලියාගනින් සැනසූ ගමම වෙනසූවයි කියලා. ඒ නම දැම්මේ කන්තලේ වැවෙන් මෙතුවක්කල් සැනසූ ගම ඒ වැවෙන්ම වෙනසූ නිසාය. ඒ තමයි ප්‍රේමකීර්තිය නම් අති සුන්දර මිනිසා. ෂර්ලි අනිල්ද සිල්වා.